අපේ 482 අපි කිව්වනේ subsequent entrant කෙනෙකුටත් 482 එකේ ඒ වගේම priority එකේ visa එක process කරනකොට දෙන්නටම visa එක වදිනවා. අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අහලා තියෙන කෙනාගේ නම නම් ABCFE. උනාට මම උත්තර දෙන්නම්. මගේ කම්පියුටර් එකේ තියෙන යාගේ නම එහෙමයි ලියලා තියෙන්නේ. ප්‍රශ්නේ මේකයි. Same for 482 subsequent entrant visa කියලා question mark එකක්. මම හිතන්නේ මේ අපේ 482 අපි කිව්වනේ දවස් 20 ගානකින් process කරනවා කියලා මේ අලුත් SID visa එක යටතේ skills in demand visa එක යටතේ ඒ යටතේ අහලා තියෙන ප්‍රශ්නයක් හැටියට තමයි මට පේන්නේ. ඉතින් අහලා තියෙන්නේ subsequent entrant කෙනෙකුටත් 482 එකේ ඒ වගේම කාලයක් යනවාද කියලා. හොඳයි. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? හරි. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ 482 visa එක දාලා තියෙන්නේ අර නීති වෙනස් වෙන්න කලින්ද පස්සේද කියලා. මොකද අපි දන්නවා නීති වෙනස් වෙන්න කලින් දාපු, ඒ කියන්නේ අලුත් සිස්ටම් එකට යන්නේ නැති visa process කරන්න දැන් යම්කිසි කාලයක් යනවා. එතකොට මේ subsequent entrant කියලා කියන්නේ dependent applicant කෙනෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ dependent applicant කෙනෙක් නම් visa එක දානකොටම main applicant උයි dependent උයි ඉන්නවා. visa එක process කරනකොට දෙන්නටම visa එක වදිනවා. එක්ක visa එක දෙනවා. subsequent entrant කියන්නේ පස්සේ visa එක දානවා. ඉතින් මේගොල්ලන්ට හම්බ වෙන priority එකේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම කාටවත් හරියට කියන්න බෑ අර primary applicant ගේ visa එක process කරන කාලෙම මේකටත් ගන්නවද නැද්ද කියලා. ඉතින් උත්තරේ තමයි කවුරුත් ඒක ගැන දන්නේ නැහැ. අපේ personal experiences තියෙනවා. මාස කීපයක් යන්නත් පුළුවන්. කීපයක් කිව්වේ 2 3 4 5 අතර කාලයක් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි කාලයක් යන්න පුළුවන්. Unfortunately ඒක ගැන කිසිම විස්තරයක් දැනට department එක එළියට දාලා නැහැ. අපි ඊළඟ stakeholder meeting එකේදී මේක priority ප්‍රශ්නයක් නම් අපිට අහලා සමහර වෙලාවට උත්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මේ වගේ ප්‍රශ්න උංගලන්ට තියෙනවා නම් අපේ comment section එකට ගිහිල්ලා comment කරොත් මම උත්තර දෙන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.